නපුරු පුංචි බේබිගේ පමා වූ ආදරය කතාවේ පස්වෙනි කොටසත් තරම් ඔන්න යාළුවනේ මං ආවා. ඉතින් අදත් මගේ කතාව බලලා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. අද ගෙනාවේ පොඩි කොටසක්. ඒක බලමු හෙට දීර්ඝ කොටසක් අරන් එන්නම්. ස්තුතියි. නපුරු පුංචි බේබිගේ පමා වූ ආදරය 5 කොටස. රාත්‍රියේ හරිහැටි නිින්දක් නොලබපු මලීෂට උදෑසන නැගිටින විට ඔළුව තෝන්තුවෙන් මෙන් දැනුනි. ඕලාගත නොහැකි හිසේ රදයත් කටට දෙනෙන අප්පිරියා ගතියත් පෙර දින අධික ලෙස අයිසින් කේක් කෑ නිසා වෙන්න ඇතැයි මලීෂා සිතුවා. උදේ 6 වෙනකොට කිරි එක අරන් ගිහින් කතා නොකළොත් ලොකු නෝනා දුම්බරවරම අතටගත් කට්ටඩිය වගේ පරලවන බව සිතූ කෙල්ල හිතට දිරිගෙන නැගී සිටියා. අමාරුවෙන් වුණත් කිරි එක හදාගෙන ගිහින් ලොකු නෝනාට කතා කළා මලීෂා. ලොකු නෝනා ගේන්න මේ වෙලාවට කෙල්ල කතා කරන්නේ කිරි එක අරන් ඇවිත් බව දන්නා විනීතා එසේ කිව්වා. මලීෂා අද උදේ කෑමට ශරණි නෝනත් එනවා. ඒ හින්දා රහට කෑම ටික හදපන්. එයිවදි මේ ලොකු නෝනා කතා කරන්නේ මම වෙනදට කෑම ටික රහට හදන්නේ නෑ වගේනේ කියා කෙල්ල සිතුවා මිස කීවේ නැත. මොනවද ලොකු නෝනා උදේ කෑමට හදන්න ඕන? ශරණි දුව පොඩි කාලේ ඉඳලම ඉඳිආප්ප කන්න හරි ආසයි. ඒ හින්දා සුදු ඉඳිආප්ප හදලා කහ පොල් මැල්ලුමයි චිකන් කරි එකකුයි හදන්න. හරි ලොකු නෝනා. දැන් තේ අරන් ගියාම පුංචි බේබිට කියන්න ෆෝන් එක ඕන් කරන්න කියලා. අර ළමයා පාන්දර 5 ඉඳන්ලු කෝල් ගන්නෙ. කෝල් එකක් දෙන්න කියලා ශරණි බේබිට කියන්න. මලීෂා ගිහින් මధుෂගේ කාමරයේ දොරට තට්ටු කළේ රාක්ෂ විමාන දොරට තට්ටු කරනවා වගේ හැඟීමකින්. පුංචි බේබි මේක රෑ හොරෙන් පැනලා ගිහිල්ලවද්ද මන්ද? ඇතුළට යන්නත් බයයි. අවසර නැතුව ආවා කියලා ඇඟට කඩා පණි. කෝකටත් ආයේ කතා කරලම් බලනවා කියා සිතූ කෙල්ල පුංචි බේබි තේ ගෙනාවා. ගෙනාවනම් ඇවිත් පෝපන්. අම්මෝ පැනලා ගිහින්නේ ඔය ඉන්නේ හිවල් තඩියා කියා සිතමින් කෙල්ල දොර ඇරගෙන ඇතුළට ගියා. පුංචි බේබි තේ එක කොට ටවල් එකකුත් ඇඳන් දකුණු අතින් තෙත කොණ්ඩේ ගසමින් ඉන්න කඩවසම් පිරිමිරුව දුටු කෙල්ලට වචනත් පැටළුණා. මොකද උඹ ගොත ගහන්නේ? මං වගේ හැන්ඩි කොල්ලෙක් දැක්කහම උඹලට උතුර දකුණක් මාරු වෙනවනේ. බලාගෙන මගේ තේ එකට කෙල හැලෙයි.
කියලා හලන්නම වටින මිනිහනේ. මොනවද මුණන්නේ? ඔය තේක මේසෙකින් තියලා මගේ ඔරුව දෙත හින්දපන්. ඩ්‍රෙසින් ටේබල් එක ඉස්සරහ පොඩි ස්ටූල් එකකින් ඉඳගත් මදුෂ කුඩා ටවලයක් දුන්නා කෙල්ලගේ අතට. තම පිටට වාරු වී ඕනාවට එපාවට ඔළුව පුරා ටවලය එහි මෙහි ගෙන යන කෙල්ලගේ ප්‍රතිබිම්බය ඩ්‍රෙසින් ටේබල් එකේ කණ්ණාඩියෙන් දුටු කොල්ලාට යම් අමුත්තක් දැනුනි. මලීෂා ඒ සනීප නැද්ද? ඔව් කෙල්ලට උත්තර දීලා ඉවර වෙන්න හම්බුනේ නෑ. බඩ කැළතිලා ඔක්කාරට ඇවිත් වමන යන්න ආවා. එහෙම්ම මදුෂගේ බාත්රූම් එකට තිව්ව කෙල්ල සින්ක් එකට වමනේ දානකොට ඒ පිටිපස්සෙන් ආව මදුෂ කෙල්ලව තම ගතට වාරු කරගෙන පිට අත ගන්න ගත්තේ මලීෂාගේ ගතට සහනයක් දෙමින්. ස්තුතියි. පුංචි කොටසක් අරන් ආව. හෙට දීර්ඝ කොටසකින් හමු වෙමු.